Hi guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොටුවට. මේ කොටුව තියෙන්නේ ඉන්නේ කොටුවේ. ඉතින් ඔයාලා කවුරුවත් දැකලා නැති. ඒ කියන්නේ ඔයාලා කොටුව එනවනේ. කොටුව එනවට ඔයාලා කවුරුවත් දැකමු නැති තැන් දෙකක් තියෙනවා. මේසියට දකින්න බ්ලැක් ෆෝර්ට් එක. දැන් ඔයාලා බ්ලැක් ෆෝර්ට් එක නම් දන්නවා අපි ඒක දැකලා. ඒ වුණාට අපි මේක දැකලා නැහැ තාම. යනවා කල්ය කෙනෙක්ගෙන් නම් දැක්ක මේක යන විදිය මේ අද පෙන්නන්න හදන්නේ. ඔයාලා කවුරුවත් දැකලා නැති අපි ඔයාලා මෙතන යනවා. තමයි යන්න තියෙන්නේ මේ පඩිපල. ඉතින් මේ අපි දැන් ඉන්නේ ආමි කඩේ ගාව. කවුරුත් දන්නවා දාලා ආමි කඩේ ගුවම කඩේ ගාවි මේ තියෙන්නේ ආමි කැම්ප් එක. ආමි කඩේ ගාවින් ඉස්සරහට ඇවිල්ලා මේ පාරදී මෙතන යන්න තියන්නේ. මෙතනින් ගයිස් අපිට මේ තියෙන්නේ මේ යන්න නම් දෙන්නේ නැහැ. යන්න තියෙන තැන තමයි මේ. පහලා තියෙන්නේ. පහලා තියෙන්නේ. මේ තියෙන්නේ පහලා මේක මේ ගන්න පුළුවන් මේක දිගේ නැගලා. මේ අපි යන්නේ අයින දිගේ. ගොඩක් කැම්පර නම් තියෙන මේ යන්න නැති වෙන්න යන්න ඕන. ළමයිත් එක්ක එනවා නම් ගොඩක් පරිස්සමින් ඉන්න. ඔව්. අනිවාර්යයෙන්. මේ මොහොතයිනේ මේක තියෙන්නේ මේ කවුරුත් මේක දැකලත් නැහැ. ගොඩක් කට්ටියන දකින්න හම්බෙන්නේ නැහැ. සමහර කාලේ කට්ටිය දන්නේ නැහැ. අපිත් මේ ළඟ දැනගත්තත් නැහැ. දැන් අපි මේ අහලා දැනගත්තා මේක මේ ක්‍රිස්තියානි එක්කෙනෙක්ගේ මල සෝනක් කියලා තමයි කියන්නේ. ඒකේ නම නම් අපිට හොයාගන්න බැරි වුණා. අපි නමත් හොයාගෙන මේ දෙන්නම් ඉස්සරහට මේ ක්‍රිස්තියානි එක්කෙනෙක්ගේ පරණම එකක් තමයි මේ තියෙනවා කියලා කියන්නේ. ඔයාලා වෙනද අපි ආවේ අර පාරේ. ඔයාලා කෙලින්ම වෙනකොට මේ වැඩ කියපන් ටික තියෙනවා ඔයාලට. ඒ තියෙන්නේ ගයිස් මෙහෙම. ඒක පාස් කරගෙන ඉස්සරහට යනකොට ඔයාලට පේනවා සුදු පාට මේ තියෙන්නේ පාට දික්කියකින් වට කරපු මැද කොළ පාට රෙද්දකින් වහපු සෝනක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි කිව්ව තැන. සාමාන්‍යයෙන් මම හිතන්නේ කවුරුත් මේක දැක්කට දැකලා තිබ්බට මෙයා මේකේ කතාව මෙතන තියෙන්නේ මෙහෙමයක් කියලා ඔයාලා හිතලා ඇති කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් අපිට දැනගන්න කමෙන්ට් එකක් දෙන්න. දාන්න. මේ තියෙන්නේ මේ ගයිස් ලිඳකුත් මෙතන තියෙනවා මේ ඒ තියෙනවා එළියෙන් හැමදාම මේ ලිඳෙන් වතුර අරගෙන ඉවරලා මේක හොදනවා. හොදනවා. මුදායිනම තමයි තියෙන්නේ. අපිට තාම අපිටත් දැනගන්න නැහැ කතාව මොකක්ද කියලා මේක තාම. අපිත් තාම කතාව හොයනවා. දන්න කෙනෙක් ඉන්නවනම් අපිටත් දාගන්න කමෙන්ට් එකක් දෙන්න. මෙතන හැමදාම හරි ලස්සන හරි ලස්සන මේකක් තියෙන්නේ. පේන්නේ මේ පැත්තෙන් ගත්තාම තනිකරම මොහොත පස්සේ ලයිට් හවුස් එක ඔක්කොම මෙතන තියෙනවා මේ මුදායින වගේ තමයි තියෙන්නේ මේක.